රන් මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයක් මගින් ඵලදායක ක්‍රියාත්මක කිරීම රන් මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම ගොඩනැගීම මූල්‍යණය ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙක් තෝරා ගැනීමට 2024 7/22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන තිබුණා. රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී කමිටුව විසින්ද එම සිනමා උද්‍යානයේ උපයෝගීතාවය වැඩි කිරීම සහ ආදායම ඉහළ නැංවීම සඳහා සුදුසු වාණිජමය ආකෘතියකට අනුගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවන ලෙස නිර්දේශ කරනු ලැබ තියෙනවා. ඒ අනුව රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30ක කාලයක් සඳහා සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යණය ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම DBFOM ආකෘති යටතේ පුද්ගලික ආයෝජනයක් මගින් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් තරඟකාරී සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවීමටත් බුදු ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා.